ඔය පුන්න කුණමේ ජනකයේ ලීකොඩු. අනේ අකෝ තෝ හිතෝ දෙකෝ මන් දන්නේ නැහැ කියලා ඈ මේ ජනක වඩු වැඩ කරන කාලේ තොපේ තාත්තා හිටියේ 8 නෙවෙයි 7 හිටියේ 7 වෙදිලා හිටියෝ කට මං ලීයෙන් ගත්ත වැඩ ඒ කාලේ අපි මේ නිකම් පුටු අල්මාරි මේ සාදලා ලීයව භාවිතා කරේ නෑ අපි මොනවද කරේ නවනිපයි කවුද අපෙන් ඒ දවස්වල බඩු ගත්තේ පිට රටවල් වල ඉන්න සුද්දෝ නෙවෙයි යකෝ සුද්දෝ උඹලට කියන්න මල්ලි ඒක දවසක් මං ගාව ගෝලියෝ 140ක් වැඩ කරා උන් ටිකත් එක්ක මං කැලේ ලීරේ හිටියේ කැලේට උඩින් අහසේ ඇහෙනව මල්ලි මට ගුඩු ගාලා සද්දයක් පොට්ටක් විපරම් කරලා බැලින්නම් අපිට හිලින් ආකාහේ මෙන්න හෙලිකොප්ටරයක් ඒ එක්කම වැටුණා මල්ලි කඹයක් මෙන්න එනවා කඹේ දිගේ කවුද STF එකේ වෙන්නේ නැති මායිතේ ඔයලා කලේ කපනේ කාලන්න මොකෙ මිත්තනියගේ වස්ත්‍රය නාසයිකේ ලොක්කා ආවේ එතුමා මගේ වැඩ දැකලා පැහැදිලා ආව ගමන් මට කිව්වා really appreciate you කියලා ඒ කියන්නේ මොකද්ද මගේ කැටයන් හරි ලස්සනයි මම වැඩෙක් කියලා වැද්දෙක් කියලාද දන්නේ නැහැ කිව්වේ. අනවශ්‍යයිනේ හරි වැද්දෙක් වුණත් වඩෙක් නේ. අඩේ ඒකත් ඇත්තනේ ඒ සුදුත්තම මාව හම්බෙන්න ආවේ ඇයි? ඒ නාසා ආයතනයේ යවන අලුත්ම රොකට් යන්ත්‍රේ මට කියලා ලීයෙන් හදව ගන්න. ඒ සුදුත්තම මට ඇවිල්ලා කිව්වා. ජානක මට වෙන මොකුත් එපා. මේ රොකට් එක මට ගහලා දීලා මම ගොඩ දාපන් සගෝ. කෙලින්ම ගැහුවා මල්ලි රොකට් එකේ උඩ හංස පුට්ටුව ගැහුවා. හංස පුට්ටුව ගහලා යටින් ගැහුවා දේවහයියේ ආරක්ෂාවයි කියලා. යට ගැහුවා වටේට මොණ්ඩ කැටේම ඩිකිය පැත්තේ අර පිටිපස්සේ ඉන්න රොකට් වලට පේන්න ගැහුවා. මගේ පස්සයි ඔය මූණයි හරි අවදානම් කියලා. ඒ සුදුත්තමයා මං හදපු රොකට් එක දැකලා හරියට සංවේදී වුණා. මාව බදාගෙන මගේ මේ උර පත්තට ඔළුව තියන් අඬනකොට සට්ට ගාලා වැටිච්ච කඳුළු මේ පුරිය දිගේ ගලයි යනවා මට දැවුනේ. අන්න එහෙමයි මල්ලි අපි රටට ඩොලර්ස්